සෙට් එකක් හිටියේ. හරිද? ඒ සෙට් එකගේ වැඩි ආණ්ඩුව තෙල් මිල හරි මොන හරි මිල වැඩි කරපු ගම පාරේ බෝඩ් උස්සා මේ උද්ඝෝෂණ කරන එක. පස්සේ ඒ සෙට් එක බොරු කියලා වෛරය ක්‍රෝධේ වපුරලා බලයට ආවා. පොඩ්ඩක් මේ වීඩියෝ එක බලන්නකෝ. ජනතා ආණ්ඩුව හිතන් ඉන්නේ මිනිස්සු බයිසිකල් වලට පෙට්‍රල් වෙනකොට පරිප්පු ගහයි කියලා. ඒකනේ මේ තියෙන්නේ. ඉතින් රුපියල් 37ක් වෙනකොට පෙට්‍රල් ලීටරයක් ලංකාවට එන මිල තවත් ආණ්ඩුව විකුණන්නේ 137ට. හැබැයි වැඩි වෙනකොට පහුවදාරයම වැඩි කරන ආණ්ඩුව අඩු වෙනකොට ජනතාවට ඒ සහනය දෙන්නේ නැහැ. හරි. දැන් මේ රිලා පැටිය කියනවා තෙල් ගැන හොඳ ලස්සන කතාවක් කරනවා. හරිද? තෙල් නැත්තම් මේ කොහොමද බයිසිකල් වලට පරිප්පු ගහන්න කියලාද කියන්නේ. ඉතින් අපිට දැන් අහන්න තියෙන්නේ ඔබතුමුන් වහන්සේලාගේ මේ රටේ ජනතාවට පරිප්පු ගහන්න කියලාද කියන්නේ ඔයගොල්ලෝ දැන්. හරිද? තෙල් මිල වැඩි කරන්නේ ඔයගොල්ලෝ. මාර බඩුනේ. හරිද? කලින් විදුලි බිල වැඩි කරා. හරිද? මොකද්ද මේ කරන්නේ? හරිද? මේ රටේ ජනතාව හරි අසහනෙන් ජීවත් වෙන මේ කාලේ. හරිද? හරි අමාරු වෙන්නේ. හරිද? බඩු මිල අහසුසට ඔයගොල්ලෝ තව පොඩ්ඩ හිමීට එක ටික උස්සන රුපියල් 2 3 4 5 7 කියලා රුපියල් 2 3කින් හරි වැඩි කරනවා. ඇයි මේ? හරිද? බොරුවනේ. එදා ඉඳන් තිබ්බේ පචකිරිල්ල. හරිද? වැඩ නැහැනේ. ඔන්න වැඩ කරනවා. හරිද? පහත දැමීම වෙනුවට ඉහළ දානවා. හරිද? ඒක කරනවා හරි ලස්සනට. හරිද? ඇත්තට මේ රටේ මහජනතාව පව්. ඔබ තමුන්නාන්සේලා මහජන නියෝජිතයෝ වශයෙන් කරන්න ඕන දේ ඉහළ දැමීම නෙමෙයි. බඩු මිල පහළ දැමීම. නම් ඔයගොල්ලෝ වර්තමානයේ වෙනකොට ජනතාව ගැන හිතන්නේ. ව්‍යාපාරිකයෝ ගැන හිතමින් ඉන්නවා. අපිට ඒක පේනවා පැහැදිලිද? හරිද? මං කරුණා කරලා ඉල්ලන්නේ. හරිද? මේ රටේ ආදරණීය ජනතාව ගැන හිතන්න. බොහොම ස්තුතියි.